ඔයා හිතන්න ලෝකේ හොඳම ව්‍යාපාර ආයතනයකින් 24 දෙනෙකුට රැකියා අවස්ථා හම්බ වෙනවා. ඉතින් ඒ 24 දෙනා අතර ඔයත් ඉන්නවා. අනිත් 23 දෙනාටම ඒ ස්ථානයේම රැකියා හම්බ වෙලා ඔයාව විතරක් එතනින් ප්‍රතික්ෂේප වුණොත් ඔයාට කොහොමද නේද? KFC එකෙන් පවා එලවලා දාපු පොලිසියටවත් බඳවා නොගත්ත හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් 10 වතාවක් ප්‍රතික්ෂේප වුණ මේ මිනිස්සයා කොහොමද ලෝකයේ තමන්ගේ අතට ගත්තේ? අද අපි කතා කරන්න යන්නේ අසාර්ථකත්වයේ රජු විදියට හඳුන්වන සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගියපු ජැක් මා ගැන. ඉතින් අපිට හොඳටම විශ්වාසයි ඔයා මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා හිටියොත් ඔයත් අනිවාර්යයෙන්ම නවත්තන්න බැරි පුජ්‍යලයක් වෙනවා කියන එක. 1964 අවුරුද්දේ සැප්තැම්බර් 10 වෙනිදා චීනයේ චෙජියෑන් වල හංජෝ නගරයේදී තමයි ජැක් මා ඉපදෙන්නේ. ඉතින් ඒ විදිහට ඉපදිච්ච ජැක් මාගේ ඇත්තම නම තමයි මායුන්. ඔයාලට මේ වීඩියෝ එක බලාගෙන යද්දී ඉස්සරහදී දැනගන්න පුළුවන් කොහොමද මායුන් ජැක් මා විදිහට පරිවර්තනය වුණේ කියලා. ඉතින් ජැක් මාගේ කුඩා කාලය එහෙම නැත්නම් ජැක් මාගේ පෞල් පසුබිම ගත්තොත් එච්චර සුන්දර අතීතයක්, එච්චර සුන්දර පෞල් පසුබිමක් නම් නෙවෙයි තිබුණේ. දුප්පත්කම ඉස උසටම ගියපු පෞල් පසුබිමක් තමයි ජැක් මාට තිබිලා තියෙන්නේ. ඉතින් ජැක් මාගේ අම්මයි තාත්තයි මේ පුංචි පවුල රැකගන්න කරපු රැකියාව තමයි ඒ චීනයේ තිබ්බ සාම්ප්‍රදායික කතා කීමේ කලාවක් තමන්ගේ රැකියාව විදිහට කරගෙන යන එක. ඊට අමතරව සංගීත සැපයීමත් ඒ දෙන්න සිදු කරලා තියෙනවා. ඉතින් මේ හම්බ වෙන සොච්චම් මුදලින් තමයි මේ පුංචි පැල්කොටේ ජීවත් වෙච්ච මේ සමාජිකයෝ තමන්ගේ බඩ වියත රැකගෙන තියෙන්නේ. ඉතින් ජැක් මාගේ අම්මටයි තාත්තටයි ජැක් මා විතරක්ම නෙවෙයි බලාගන්න හිටියේ. ජැක් මාට වැඩිමල් තව සහෝදරයෙක් වගේම ජැක් මාට බාල තව සහෝදරියකුත් මේ ජැක් මාගේ පවුලේ ඉඳලා තියෙනවා. මායුන්ගේ ජීවන ගමන එච්චර ලෙහෙසි පහසු එකක් නම් උනේ නැහැ. ඉතින් මායුන්ට පොඩි කාලේ තිබ්බ ආසාවක් තමයි කොහොම හරි ඉංග්‍රීසි ටික හොඳට දැනගන්න එක. ඉතින් ඒ වෙනුවෙන් වියදම් කරන්න සල්ලි මායුන් ගාව ඇත්තටම තිබුණේ නැහැ. ඉතින් ඒක නිසාම මායුන් උපායක් කල්පනා කරනවා. මොකද මායුන්ට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ තමන්ගේ අරමුණ විවිධ හේතුන් නිසා නැති කරලා දාන්න. ඉතින් ඒක නිසාම මායුන් සැතපුම් දහස් ගණන් ගෙවාගෙන සංචාරක හෝටල් හොයාගෙන යනවා. ඒ විදිහට සංචාරක හෝටල් හොයාගෙන ගිහින් ඒවැ ඉන්න සංචාරකයන් හම්බ වෙලා ඔවුන්ට නොමිලේම මඟ පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් මායුන් බලාපොරොත්තු වුණේ සංචාරකයන් එක්ක ඉංග්‍රීසියෙන් sannivedanaya කරන්න, ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඇත්තටම මායුන්ගේ මේ උත්සාහය සාර්ථක වෙනවා. හැබැයි ඒකට දවසක් දෙකක් නෙවෙයි ගත වුණේ. ඔහු මේ විදිහට එක දිගට තමන්ගේ අරමුණ සාර්ථක කරගන්න අවුරුදු 9ක් තමන්ගේ බයිසිකලේ පාගනවා සංචාරක හෝටල් අසලටම. වීඩියෝ එක පටන් ගත්ත වෙලාවෙදිම අපි කිව්ව නේද ජැක් මාගේ ඇතම නම මායුන් කියලා. ඔව් කොහොමද එතකොට මායුන් ජැක් මා විදිහට පරිවර්තනය වුණේ? ඉතින් මේ විදිහට විවිධ විදේශීය යාළුවන් නිර්මාණය කරගත්ත මායුන්ට එක්තරා විශේෂ යාළුවෙක් මුණ ගැහෙනවා. ඉතින් ඒ විශේෂ යාළුවා ඔහුට යෝජනා කරනවා ඔහුව හඳුන්වන්න මායුන් කියන නම වෙනුවට ජැක් කියන නම යොදා ගන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ මායුන් ජැක් විදිහට පරිවර්තනය වෙන්නේ. ඉතින් අද ලෝකෙම දන්න ජැක් මා කියන නම බිහි වුණේ මෙන්න මේ විදිහට තමයි. පොඩි කාලේ ඉඳලම ජැක්ට ප්‍රතික්ෂේප වීම කියන එක එච්චර නොපුරුදු දෙයක් උනේ නැහැ. ඔහුට ජීවිතේ වගේම මේ ප්‍රතික්ෂේප වීම කියන එක හොඳට හුරු පුරුදු වෙලා තිබුණා. මොකද ඔහු මුහුණ දීපු පළවෙනි විභාගය ප්‍රාථමික විභාගය ඔහු දෙවතාවක් අසමත් වෙනවා. ඊට පස්සේ මුහුණ දීපු විභාගය තුන් වතාවක් අසමත් වෙනවා. ඉතින් ඒ කොහොම හරි මේ හැම අවස්ථාවකදීම ඔහු මේ විභාගයන් ජය අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට අධ්‍යාපනයට සමුදීපු ජැක් තීරණය කරනවා කොහොම හරි රැකියාවක් හොයාගන්න ඕන කියලා. ඒ විදිහට රැකියාවක් හොයාගන්න ඕන කියලා හිතපු ජැක් රැකියා කිහිපයකටම ඉල්ලුම් කරනවා. ඉතින් රැකියා කිහිපයක් කියලා කිව්වට ඔහු ඇත්තටම රැකියා 30කට ඉල්ලුම් කරනවා. ඉතින් ඒ රැකියා 30ෙදිම මේ ජැක් ප්‍රතික්ෂේප වෙනවා. ඒ විතරක්ම නෙවෙයි ලෝක ප්‍රසිද්ධ KFC ආයතනය චීනයට ආවයින් පස්සේ 24 දෙනෙකුට රැකියා අවස්ථා හම්බ වෙනවා. රැකියාවන් වලට ඉල්ලුම් කරන්න අවස්ථාවන් හම්බ වෙනවා. ඉතින් මේ 24 දෙනා අතර ජැකුත් තමන්ගේ රැකියා අවස්ථාවක් ඉල්ලනවා. ඉතින් මෙතනින් 23 දෙනෙකුට රැකියා හම්බ වෙනවා. එක්කෙනෙකුට රැකියාවක් නැති වෙනවා. ඉතින් ඒ නැති වෙච්ච එක්කෙනා තමයි ජැක් කියලා කියන්නේ. ඒ විතරක්ම නෙවෙයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයට මේ ජැක් 10 වතාවක් අයිදුම් පත්‍ර දාලා තියෙනවා. ඉතින් ඒ 10 වතාවෙදිම ජැක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අන්න ඒ නිසාම
ප්‍රතික්ෂේප වීමේ රජු විදිහට තමයි ඔහුව ගොඩ දෙනෙක් හැඳින්වුවේ. මෙච්චර කාලයක් අසාර්ථක වුණ ජැක්ගේ ජීවිතය සාර්ථක වෙන්න ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ඔන්න දැන් තමයි ටික ටික උදා වෙන්න පටන් ගන්නෙ. 1995 අවුරුද්දේ ජැක් ඇමරිකාවට පිටත් වෙනවා සංචාරයකට. ඉතින් ඇමරිකාවේදී ඔහුට ප්‍රථම වතාවට අන්තර්ජාලය මුණ ගැහෙනවා. එහෙම නැත්නම් ඔහුට ප්‍රථම වතාවට ඉන්ටර්නෙට් හම්බ වෙනවා ඇමරිකාවේදී. හදිසියෙම ඔහුට ඕන වෙනවා බියර් එකක් කැනවුම් කරන්න. මුළු අන්තර්ජාලයම පීරලා බැලුවා. ඔහුට තමන්ගේ රටේ නිෂ්පාදනය කරපු බියර් එකක් කියා කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේදී ජැක් තීරණය කරනවා තමන්ගේ රටේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ රටේ නිෂ්පාදිත දේවල් ලෝකයට යවන්න වෙබ් අඩවියක් නිර්මාණය කරන්න. 1999 අවුරුද්දේ ජැක් තමන්ගේ යාළුවෝ 17 දෙනෙකුට තමන්ගේ ගෙදරට ආරාධනා කරනවා. ඉතින් ඒ විදිහට ආරාධනා කරලා තමන්ට තියෙන ව්‍යාපාරික අදහස ඔවුන් එක්ක කියනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ අලිබබා කියන සමාගම ආරම්භ වෙන්නේ. ඉතින් කොහොමද මේ අලිබබා කියන සමාගමේ මේ නම වැටුනේ? මේකටත් එක්තරා විශේෂ හේතුවක් තියෙනවා. ජැක් තමන්ගේ ව්‍යාපාරයට දාන්න හොඳ නමක් කල්පනා කර ඉඳපු කාලෙක එක්තරා අවස්ථාවක සෑන් ෆ්‍රැන්සිස්කෝ වල තිබුණු කොෆි ෂොප් එකකට ගොඩ වෙනවා. ඒ විදිහට කොෆි ෂොප් එකකට වෙලා කොෆි එකක් බිබී ඉඳපු ජැක්ට එක්තරා සේවිකාවක් ඇවිල්ලා කියනවා ඔයා අලිබබා ගැන දන්නවද කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ ඇය අදහස් කරලා තියෙන්නේ අලිබබා සහ හොරු 40 ඉන්න අලිබබාව. ඉතින් ඒ වෙලාවේදී ජැක්ගේ ඔළුවට හොඳ අදහසක් එනවා. ඒ අදහස තමයි මේ අලිබබා කියන චරිතය මුළු ලෝකෙම දන්නවා. අස්සක් මුල්ලක් නෑර ලොකු පොඩි හැම කෙනෙක්ම දන්නවා. ඉතින් තමන්ගේ ව්‍යාපාරයට දාන්න හොඳම නම තමයි මේ නම කියලා තීරණය කරපු ජැක් එදා තමන්ගේ ව්‍යාපාරය අලිබබා කියන නමින් නම් කරනවා. ඉතින් අද මේ වෙනකොට මිනිසුන්ට අලිබබා සහ හොරු 40 කතාව අමතක වුණත් ඔහුගේ මේ ව්‍යාපාරික සන්නාමය නම් අමතක වෙලා නැහැ. ප්‍රතික්ෂේප වීම 100,000 ගණක් මැදේ අභියෝග 100,000 ගණක් මැදේ ඔහු කොහොම හරි මේ අලිබබා කියන සමාගම ආරම්භ කරනවා. ඒ විදිහට මොහු මේ සමාගම ආරම්භ කෙරුවත් මේ ව්‍යාපාරය පටන් ගත්ත මුල් කාලේදී ඔහුට කිසිම ලාභයක් ලබා ගන්න ලැබුණේ නැහැ. ඒ වගේම ආයෝජකයෙක් හිටියෙත් නැහැ. ඔහු ඇමරිකාව පුරාම ඇවිද ආයෝජකයන්ට කිව්වත් තමන්ගේ ව්‍යාපාරයට ආයෝජනය කරන්න කියලා ඒ කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඔවුන් නිතරම කියපු දෙයක් තමයි මේකෙ මේ කියන ආකෘතිය වැරදි, මෙහෙම කරන්න බෑ, මේ දේ කරන්න අපහසුයි කියලා ඒක ප්‍රතික්ෂේප කරපු එක. ඒත් ඉතින් ප්‍රතික්ෂේප වීමම තමන්ගේ ජීවිතය අඩිතාලම කරගත්ත ජැක් මාට මෙතනින් පස්සට යන්න නම් හිතුනේ නැහැ. අන්න ඒ නිසා ඔහු කොහොම හරි උත්සාහ කරලා එක ආයෝජකයෙක් හොයා ගන්නවා. ඒ තමයි මසයෝෂි සන් කියන ආයෝජකයා. ඉතින් ඔහුත් එක්ක හොඳින්ම කතා කරපු ජැක් මාට අවසානයේදී මිනිත්තු 6ක් ඇතුළත ඩොලර් මිලියන 20ක ආයෝජනයක් ඔහුගෙන් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අලිබබා සමාගම අපි කවුරුත් දන්න තැනට බොහොම අමාරුවෙන් ආවේ. ඉතින් අපි දැන් දකින ප්‍රතිරූපයට වඩා ඊටමත් දුක්ඛිත ප්‍රතිරූපයක් මේ ජැක් මා ගාව තිබුණ අතීතයේ ඉඳලම. ඉතින් තවත් දෙයක් තියෙනවා ඔයාට කියන්න. ඔහුගේ ජීවිතයේ දකින්න පුළුවන් එක විශේෂ ලක්ෂණයක් තමයි දෙයක් දන්නේ නැහැ කියලා ඒ දේ අත් නොහැරපු එක. ඉතින් එක්තරා අවස්ථාවකදී ජැක්මා කියනවා අදටත් තමන්ගේ මේ ආයතනයේ ක්‍රියාත්මක වෙන තාක්ෂණය දන්නේ නැහැ කියලා. ඉතින් කෙටියෙන්ම කියනවා නම් ඔහු කියනවා තමන් දන්නේ ඊමේල් එකක් යවන්න වගේම අන්තර්ජාලයේ දෙයක් සර්ච් කරලා බලන්න විතරයි කියලා. ඉතින් එහෙම පුජ්‍යලයක් අද මුළු ලෝකෙම තියෙන වැදගත්ම ආයතනයක් පවත්වාගෙන යනවා. ඉතින් මේ කතාව අහද්දී ඔයාටත් හිතෙන්න පුළුවන් ඇත්තටම ඔයාටත් කරන්න බැරි දෙයක් නැහැ නේද කියලා. ඉතින් බිඳුවේ ඉඳලා පටන් ගත්ත මිනිස්සෙක් අද ලෝකේ ඉහළම ආර්ථිකයක් පවත්වාගෙන යනවා. ඉතින් මේක තමයි අද ඔයාට ගන්න පුළුවන් හොඳම මොරාල් එක. කෙටියෙන්ම කියනවා නම් මොරාල් එක. ජීවිතයේ ජය ගන්න උත්සාහ කරන ඔයාට මේ ජැක් මාගේ ජීවිතයෙන් ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්. හොඳට හොයලා බලන්න. මේ ජැක් මා කියන දේවල් ඒ වගේම ඔහු කියපු දේවල් හොඳට අහලා බලන්න. ජීවිතයට ගන්න දේවල් ගොඩක් ඔහු මේ ලෝකයට දීලා තියෙනවා. කොහොම තමන්ගේ මේ විදිහට ආයතනය පවත්වාගෙන ගියපු ජැක් මා ලෝකයට මේ ආයතනය හඳුන්වා දීලා ලෝකයේ ඉදිරියේ නොසැලෙන ආයතනයක් බවට තමන්ගේ අලිබබා ආයතනය පත් කරගෙන අවසානයේදී මේ සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වෙනවා. ඒ විදිහට මේකේ සභාපති ධූරයෙන් ඉවත් වෙලා ඔහු වර්තමානයේදී සමාජ සේවකයෙක් විදිහට කටයුතු සිදු කරගෙන යනවා. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී ඉඳපු ඔබට
පුංචි ආරාධනාවක් තියෙනවා කරන්න. ඒ තමයි අපේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ ජීවිතේට පුංචි හරි රුකුලක් වුණා නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න ඔයා කැමති නම් ඔයාට පුළුවන් bell icon එකත් click කරන්න. ඉතින් like එකකුත් දාගෙන මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් කියාගෙන යන්න කියන ආරාධනාව කරන ගමන් කාලසංගරා අපි අදට ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ අනාගතයක්.